යලකන්නේ සඳහා කුඹුරු ඉඩම් වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර සහනාධාර ලබා දීම කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිලිට අරගෙන 2025 යලකන්නේ කුඹුරු ඉඩම් වල වීවගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම් වල වෙනත් ශේෂ්ඨ භෝග වගා කරන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර සහනාධාර ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. යනු 2025 යලකන්නේදී කුඹුරු ඉඩම් වල සිදු කරන වීවගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා මේ පොහොර සහනාධාර ලබා දෙන්නත් කන්න රැස්වීම වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම් වල සිදු කරන වෙනත් ශේෂ්ඨ භෝග ගාන සඳහා හෙක්ටයාරයක රුපියල් 15000 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 2කට පොහොර සහනාධාර ලබා දෙන්නටත් ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.